තමයි අවපහයත් එක්ක තිබ්බ වීඩියෝවට අහපු ඊළඟ ප්‍රශ්න වලින් තමයි ඉකිලි කළු වීම. ඉකිලි කළු යන්නේ ඇයි කියලා. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක්ගේ ඇඟේ ඉනෙන් පහළ කොටස වාතයට බරයි. ඒක දේශීය මතය. එතකොට වාතයට බර ස්ථාන ටික සාමාන්‍යයෙන් කළු පහයක් ගන්නවා. කට්ට කළුනවා කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් මූණට වඩා අඳුරු පහයක් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් ස්වභාවිකම මේ ඉකිලි ප්‍රදේශයේ යම්කිසි දුර්වර්ණ තත්ත්වයක් තියෙනවා. ඒ දුර්වර්ණ තත්ත්වය ඉක්මවලා ගිහිල්ලා ඒක ටිකක් අප්‍රසන්න කළු ගතියක් එනවා. අන්න ඒක හොයලා බලන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ කියලා. එහෙම ඉකිලි කළු වන්නේ ගොඩක් විට සමේ ආම්ලිකතාවයේ වැඩි එක්කෙනාට. එහෙම නැත්නම් අපි ගොත් හැමේ උෂ්ණ වැඩි එක්කෙනාට. මෙන්න මේ කට්ටියගේ ඉකිලි ප්‍රදේශවල කළු රහයක් ඇති වෙනවා. මොකද මේ ප්‍රදේශයේ උෂ්ණ වැඩිලා ඒ උෂ්ණේ දාඩියත් එක්ක එල්ලවිලා අපේ හැම පිළිසීමක් ලක් වෙන නිසා. හැමෝගෙම ඉකිලි කළුයිද? හැමෝගෙම ඉකිලි අපි චෙක් කරන්න ගිහින් නැහැ. ඒ නිසා කළුද කියලා අපි දන්නේ නැහැ. හැබැයි බොහෝ දෙනෙක්ගේ ඉකිලි කළු වෙනවා අර කියනව තත්ත්ව නිසා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙමට බාරක්යාගේ ඇඟ එච්චර කළු වෙන්නේ ඉකිලි ප්‍රදේශයේ ඇඟේ උෂ්ණ බාරක්යාගේ දුමු පහයක් එක්ක කළු ගතියක් එනවා. වාතයට බාරක්යාගේ ඇඟේ කළු ගතිය වැඩි. එයාගෙන් තමයි අභ්‍යන්තර විෂ තත්ත්ව තියෙනවා. ඔබේ ශරීරයේ අභ්‍යන්තරයේ විෂ තත්ත්වයක් තියෙනවා. උෂ්ණ අධික වැඩි නම් වෙනත් රෝග දියවැඩියාව, වෙනත් කුෂ්ඨ රෝග, රක්ත වාතය මෙන්න මේ වගේ රෝග තත්ත්ව තියෙන එක්කයාගේ ඉකිලි ප්‍රදේශය කළු වෙනවා. විශේෂයෙන් රහස් ප්‍රදේශ ඔක්කොමත් එක්ක. රේසර් කරනකොට ඉකිලි ප්‍රදේශය කළු වෙන වැඩිද? රේසර් කරන හැමෝගෙම ඉකිලි ප්‍රදේශ කළු වෙන්නේ නැහැ. රේසර් කිරීමේදී උඩුහමත් එක්ක සිවිය ගැලෙනකොට ලේ එළියටනවා යම් ප්‍රමාණයක්. දහඩිය එළියටනවා. අන්න එතකොට ඒ ලේ වල ඇසිඩ් ගතිය වැඩි එක්කයාගේ තමයි මේ රෝග තත්ත්වය වැඩි වෙන්නේ. රේසර් කිරීම ඒක අනිවාර්ය හේතුවක් නොවේ. රේසර් කරන හැමෝටම එහෙම වෙන්නේ නැහැ. නිතර පිරිසුදු කරත් කළු වෙන්නේ. නිතර පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට ඒත් පිරිසුදු කළා කියලා මේක හොඳ වෙන්නේ නැහැ. හැබැයි පිරිසුදු කිරීමෙන් විස බීජාල සතුන් තත්ත්ව වලින් වළක්ව ගන්න පුළුවන්. දිලිය පුස්තත්ත්ව එනවා ඉකිලි කළු වීමත් එක්ක. ඔව්. ඉකිලි කළු වීමේදී ඉකිලි ප්‍රදේශයේ නිසි ආකාරයෙන් ශෝධනය නොකරන එක්කයාගේ දිලිය තට්ටු පුස්තට්ටු ඇති වෙනවා. එතකොට ඉකිලි කළු වීම ඉකිලි වල ලබ කැලල් ලැබීම සාමාන්‍යයෙන් හැමේ දුර්වර්ණ වීම කුෂ්ඨ රෝග මෙන්න මේවා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉකිලි කළු වීමට හොඳ සෞඛ්‍ය පුරුදු කර ගන්න ඕනේ. උෂ්ණ අධික ආහාර පාන වලින් වළකින්න ඕනේ. පිටින් බෙහෙත් ගෑවත් අඩු වෙනවා නැවත වෙනවා. ඉකිලි කළු වීම සඳහා බලපාන්නේ අභ්‍යන්තරයේ තියෙනා වූ ලේවල උෂ්ණත්වය නැත්නම් ආම්ලිකතාවය. එතකොට මේකට කොච්චර පිටින් ගියත් తాවකාලිකයි හොඳ කරන්න අමාරුයි. අභ්‍යන්තරයට ප්‍රතිකාර කරන තමයි සුව කරන්න පුළුවන්. එතකොට දේශීය වෛද්‍ය වශයෙන් අපිට කරන ප්‍රතිකාර වලින් අභ්‍යන්තරයේ තියෙන උෂ්ණය අඩු කරලා හොඳ රුධිර සංවහන ව්‍යුහයක් ඇති කරලා ඒකේ තියෙන දුර්වලතා අඩු කරලා මේකට ප්‍රතිකාර කරන්න පුළුවන්. මත්පැන් බොන අයගේ වැඩි වෙනවද? මත්පැන් බොන අයගේ ඉකිලි වල කළු වීම යම් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඒ ආම්ලිකතාවය වැඩි වීම නිසා. එතකොට ප්‍රධාන තත්ත්වයෙන් ආම්ලිකතාවය වැඩි වෙනවා කියන කාරණාව ඒකට බලපන්නා වූ දේවල්. අපි රාත්‍රී නිදි මැරීම, ඉස්සෝ, දැල්ලෝ, සැමන්, ජාඩි, අච්චා වගේ උෂ්ණ දේවල්, අම්බාන්නාස්, මංගිස් දුරඟ වගේ උෂ්ණ අධික පළතුරු වර්ග, විෂ රසායනික දාපු දේවල්, අධික මිනිස් භාවිතය මෙන්න මේවා වලින් ඉකිලි කළු වීම සඳහා හේතු කාරණා වෙන්න පුළුවන්. ආම්ලිකතාවය වැඩිලා උදිරයි. ඔන්ලයින් මුකුත් බෙහෙත් නැද්ද? හැමදාම කියනවා අපි ඔන්ලයින් ප්‍රතිකාර කරන්නේ හේතුව ඔන්ලයින් ප්‍රතිකාර කරන්න ගිහිල්ලා ඔයත් අමාරු වැටෙනවා මාත් අමාරු වැටෙනවා. මොකද රෝගියා පරීක්ෂා කරලා නිසි ප්‍රතිකාර කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ.